පිටිසර ගමක වෙද මැදුරක් තිබුණා. ඒ වෙද මැදුරේ ඉන්න වෙද මහත්තයා තමයි මේ ඉන්නේ. එයා හරිම කපටි. අනේ හපොයි. උදේ නැගිට ගමන් ඉඳන් නිදි පැදුරෙන්ම කොටනවා. මේවා මේ බෙහෙතුත් නෙමෙයි. මේවා බීලා මිනිසුන්ට මොනවයි මොන වෙයිද දන්නේ. අම්මේ අම්මෝ මගේ පිට කොන්ද මේ කුස්සිය වැටිලා අපේ මනුස්සයා මොනවද මන්ද ගෑවා. එතන ඉඳන් මගේ අමාරු තවත් වැඩි වුණා. අම්මෝ අපිරාල දෙන බෙහෙත් නම් ගාලා හරියන්නේ නැහැ. මම අම්මේ එහා ගමටවත් ගිහින් හොඳ වෙද මහත්තයෙක්වත් හොයාගෙන බෙහෙත් ටිකක් ගන්න ඕනේ. මේ වෙදරාලගේ කපටිකම් දන්නේ නැති මේ ගමේ මිනිස්සු වෙදරාලා ළඟට එනවා බෙහෙත් ගන්න කියලා. හැබැයි ඉතින් යන්නේ නම් ඒ ලෙඩේ දෙගුණ කරගෙන. අඩුම තරමේ එයාගේ හාමිනේව සුව කරගන්න බැරි වුණා. මේ ඉන්නේ තාත්තේ. ඔයාද කිය නේද හිටියේ පොළට යනවා කියලා. අනේ තාත්තේ අද පොළට යමුකෝ අපි දෙන්න. පුතේ හැබැයිවට මද සෙනසුරාදාද මේ ඔයාට අම්මා එක්ක ගියොත් නම් පැන්රස කෑම වැඩිය දෙන්නේ නැහැ. දන්නවනේ අම්මගේ හැටි. ඔයාගේ දත් දිරනවා කියලා. මේ එහෙමනම් අම්මට නොකිය අපි දෙන්න යමුදාද පොළට? එහෙම කරමු. අම්මා සීලවතී නැන්දලා ගෙදර ගිහින් අපි දැන් යමු. අම්මා දැක්ක කියන්නෙම මට අද පැණි රස කන්න වෙන්නේ. ඉක්මන් කරන්න තාත්තේ. මේ ගුණේ සීලාගේ බල්ලා ඇඟට පණි දුවගෙන යන්න එපා පුතේ. හිමින් යන්. මේ ඔක්කොම කෑම එක පාරම කාලා දානවා. කෙමෙන් රාත්‍රිය උදා වුණා. අනේ තාත්තේ මේ පොඩි පඩ්ඩක් තියනවා කියන්න. අද පොලෙන් කාපු කෑම කාලා මට නිකන් බඩට දෙනවා කලන්තේ වගේ. මේ හිටියොත් ඉන්නම් අම්මට අහුවෙනවා. හෙට යමුද තාත්තේ පල්ලෙයා ගමේ වෙද මැදුරටවත්. අපොයි මේ කොළුවෝ හැබැයි අම්මට නම් අහුවෙන්න කියන්න එපා. මම පැන්රස කෑම අරන් දුන්නා කියලා. මම ඉවරයි. දන්නවනේ අම්මගේ හැටි. හරි ඉන්නකෝ අපි හෙට යමු වෙද මැදුරට පුතේ. මේ චූටි කොල්ලගේ බඩේ අමාරුවට බෙහෙත් ගන්න එයාලා උදේම වෙද මැදුරට පිටත් වුණා. මේ අපේ වෙද මාමේ ඉන්නවද කවුරු හරි ගෙදර? මොකද කොළුව මේ බෙරියන් දෙන්නේ? මොකද කාරණාව? අනේ වෙද මාමේ අපේ මේ කොළුවට බඩේ අමාරුවක් හැදිලා කෑ ගහනවා. අනේ මාමේ මේ අර වෙනදට දෙන තිත්ත කසාය නම් දෙන්න එපා. ඒක මේ කොළුවට බොන්න බෑ. වෙන බෙහෙතක් බලමු. හරි බොල හැමදාම එකම බෙහෙත නෙමෙයි තමා දෙන්නේ. එක ලෙඩට එක බෙහෙත්. ඒවා මාරු වෙනවා. හරි මම ගිහිල්ලා බෙහෙත් පොට්ටනිය කොටාගෙන එනකන් ඔබලා ඔය සාලේ ඈඳිගෙන හිටිල්ලකෝ. මේ රතනයෝ ඔන්න තව ලෙඩෙක් ඇවිල්ලා බඩේ අමාරුවකට බෙහෙත් අරන් යන්න. මේ රතනයෝ අර වෙනදා අපි හැමෝටම දෙන තිත්ත කසාය නොදී අපි මේ කොළුවට වෙන බෙහෙතක් දෙමු. උඹ ගිහින් ඔන්න ඔය වද්දපාලින් මොනවා හරි ඖෂධ ටිකක් ගෙනල්ලා කොටලා දීහන්කෝ. මම ඉස්සරහා ඉන්නම්. අනේ බලගෙන යනකොට මේ හොට කපටි වෙදාන හොට බෙහෙත්මනේ දීලා තියෙන්නේ. අපිට තව මොන දෙඩ හැදෙයිද දන්නේ මෙහෙම ගියොත්. අපට මේ ගමනුත් යන්න වෙයි. තාත්තේ මට හිතෙන විදිහට මේ ගමේ මිනිස්සු කියන කතාව ඇත්ත. අර වෙදසිය බොරුවක් කරන්නේ. එයා දින කසාය බීලා මගේ මුළු ඇඟම කසනවා. මගේ බඩේ අමාරුවක් තියෙමයි තාත්තේ. අනේ කොළුවෝ ඒක ඇත්ත. අය වෙද මහත්තයාගේ හාමිනේටත් වෙදා එක බෙහෙත් වර්ග ගාලා කොන්දේ අමාරු වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටමද තාත්තේ? මට නම් මෙහෙම ඉන්න අමාරුයි අනේ. එයාගේ මේ විදසිය ගාවටවත් යමු. අම්මත් ඇහුවා ඇයි මේ අමාරුවෙන් වගේ ඉඳගෙන ඉන්නේ කියලා. මම කිව්වා මහන්සියි කියලා.
අනේ කොළුවෝ අම්මට නම් කියන්න එපා. කමන්නේ. අපි එහා ගමේ වෙද මහත්තයා ළඟටත් යමුකෝ. අම්බෝ අය නම් මගේ පුතා පොළොක් නම් කියන්නේ පියනවනේ මම විඳින දුක. අයියෝ රතනේ කෝ ඉක්මනට එනවාකෝ මෙහෙට. මේ රතනේ ඔයානේ දැන් ඔය බෙහෙත් කොටන්නේ. ඔයාට හිතෙන විදියට ඔය බොරු කොළ දාලා කොටලා දීලා අපට ගමනුත් යන්න වෙයිද දන්නේ නැහැ රතනේ. හැබැයිටම මං දැන් කීවා කියලා මතක තියාගන්න ඕනේ. ඔයාගේ ඔය හොර වෙදා මිනිසුන් අමාරුවේ දානවා සෑහෙන්න. බලන්නකෝ අපිට වෙනද? ඔය හොර වෙදා නෝනගේ මහත්තයා නෙවෙයි නම් මං දණී කරන දේ. සමහර දවස් වලට තනකොළක් දෙනවා වොන්න. බෙහෙත් පොට්ටනියට දාලා. රතනේ ඔහේ මේ කාර්ද කතා කරන්නේ? ඒ මගේ මනුස්සයා බොල යනවා ගිහින් වැඩක් බලා ගන්නවා. හොඳටම වැඩි දැන් රතනයා. මේ ගිහින් වතුර ටිකක් ලිපේ තියන්න කහර ටිකක් වක් කරගන්න. හොඳමයි නෝනේ. මේ නෝනේ වර පල්ලෙහා ගමේ මගුල් ගයක් කියලා ගියානේ. ඊළඟ සතියේ තියෙන්නේ. මොනා කරන්නද? ගෙදරින්ම වෙත් කියලා ගියේකනේ. මේ නෝනේ ඔයත් එනවද යන්න? මේ අපේ මහත්තයා මම ওই මගුල් ගෙදර ගැන ඔයාට කලින් දන්නේ. මේ මගුල් ගෙදර යන්න නම් අපේ මහත්තයා පුළුවන්. ඒත් පොඩි අවුලක් තියෙනවනේ. අපොයි මොකා හරි මරාලයා. ඒ පාර මොකක්ද හාමිනියෝ? මම දන්නවා වෙද මහත්තයෙක් ගැන. මගේ කොණ්ඩේ ඉක්මනින් සුදු වෙනවා. කොණ්ඩේ යනවත් එක්ක. අනේ අපේ මහත්තයා. මගේ කොණ්ඩේ යනවටයි කොණ්ඩේ ටිකක් කළු කෙන්ඩයි බේතක් ගන්න යමුකෝ අපි. ඉවරයි. හරි හාමිනේ. දැම්ම යමුකෝ. නැත්තම් ඕකම කියවනවා මුළු දවසම. හනික ගිහින් යමු. හනික යමු. මේ අපේ වෙද මහත්තයෝ. මගේ කොණ්ඩේ දැන් මාසෙක ඉඳන් ඉක්මනින් සුදු වෙනවා. කොණ්ඩෙත් යනවා. මට ඒකට බේතක් කොටලා දෙන්නකෝ. හරි ටිකක් වාඩි වෙන්නකෝ. මම බෙහෙත් ටික කොටාගන්න අපේ රතනයට බාර දීලා එනකන් ඇතුලෙන් ටිකක් වාඩි වෙලා ඉන්න. මේ රතනයෝ අර කොණ්ඩේ කළු වෙන බෙහෙත හනික කොටලා දීහන් අර කට්ටියක් ආවා. ඒ බෙහෙත අරන් යන්න. ඔන්න මගේ වෙද පොතේ ඇති ඒ විදිහට ඖෂධ ටික දාලා කොටහංකෝ හනිකට. හරි වෙදරාලේ. මම හනික කොටලා දෙන්නම්. හැබැයි පොතක් තමයි නැත්තේ. බොරුට මිනිසුන්ට කියන්න ඇති පොතක් තියෙනවා කියලා. හැමදාම හදන එක දැනුත්තරලා දෙනවා. චුට්ටක් බලන්න මාදිහා. චුට්ටක්. අනේ හපොයි. බෙහෙත් ගන්නන මිනිස්සු වසරණයි මේ බෙහෙත් වලටම. ඉතින් යාළුවනේ කොණ්ඩේ යනවට බෙහෙත් ගන්න අප මේ ගැහැණු මිනිස්සයාට අවසානෙට සිද්ධ වුණේ තිබ්බ කොණ්ඩෙත් සුදු කරගෙන යන්න. මේ බලන්නකෝ අපේ මහත්තයා මගේ කොණ්ඩේ හොඳටම සුදු වෙලා මෙහෙම තියාගෙන මට මගුල් ගෙදර ගියා කියයි. මේ සේරටම මුලාර හොර වෙදා. දැන් ඉතින් සේරම ඉවරයිනේ. මට එන කේන්තියක් නම් අනේ හාමිනේ අර හිටියේ විදිහටම හිටියනම් මොකද වෙන්නේ? ගියා කොණ්ඩේ කළු කරගන්නට. අන්තිමේට කොණ්ඩේ සුදුත් කරගෙන මගුල් ගෙදර එන්නත් බැරි කරගත්තා. දැන් හොඳයි දමාරුව. අපේ මහත්තයා විකාර දොඩවනවා. මේක ගමේ මහ උදවියට කියන්න ඕන. හොර වෙදාට පාඩමක් උගන්වන්න. මොකද අපි විතරක් නෙමෙයිනේ. තව කොච්චර මිනිස්සු ඉන්නවද ඔය හොර වෙදාගෙන් බෙහෙත් ගත්තු. අපි මහත්තයෝ ගමේ මහ උදවියත් එක්ක යමු ගමේ වෙද මැදුරට. අද තමා හොර වෙදා දැනගන්නේ මම කවුද කියලා. මේ ගෑනු කෙනාට වෙච්ච අසාධාරණේ හින්දා එයාගේ ගමේ මිනිස්සුන්වත් එකතු කරගෙන වෙදරාලට හොඳ පාඩමක් උගන්වන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ඉන්නේ හොර වෙදා. මදයි කොණ්ඩේ කළු කරගන්න ආපු මට වෙච්ච දේ. අව මේ පිටිපස්සේ ඉන්නේ තමුසෙන් බේත් ගත්තු අය. අද තමා තමුසේ හොඳ පාඩමක් ඉගෙන ගන්න. අද නම් බේරිල්ලක් නෑ. අයියෝ මම බොරු දෙහෙත් දීලා කරගල්ල ඉන්න අයියක්. අද මම ඉවරයි. අයියෝ
රතනයෝ මොකක්ද අනේ අර එළියේ වෙන්නේ? ගමේම මිනිස්සු මොකද මේ අපේ වෙද මහත්තයා හම්බෙන්නේ නැවිද්ද? අනේ රතනයෝ ටිකක් එළියට ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා. අනේ හාමිනේ ඔය ඇවිතින් අපේ ගමේ උදවිය. අපේ මේ හොර වෙදාගෙන් බෙහෙත් අරගෙන ඒ ගමේ උදවියන්ගේ ලෙඩ දුක් වැඩි වෙලා අද ඉවරයි. එකත් එකට ඔහම වෙච්ච එකත් හොඳයි. අය ඕනෑනේ ඔය හොර බෙහෙත් කොටන්න. අනේ රතනේ කියව ඉන්නේ නැතුව ඉස්සරහට ගිහින් පොඩ්ඩක් බලන්නකො මොකද වෙන්නේ කියලා. අනේ අනේ මට නම් බෑ හාමිනේ එළියට යන්න. මම ගියොත් ඔය මිනිස්සු මාව අතල්ලා ගනි. හාමිනේට උනයි යන්න. යන්න බෑනේ. හොර වෙදාගේ බෙහෙත් ගාලානේ බොල. අවසානයේට තමා හොඳම දේ සිද්ධ වුණේ. මේ වෙතරාල හදපු බොරු බෙහෙත් ඔක්කොම ටික ගමේ මිනිස්සු එකතු වෙලා එයාටම පෙව්වා. අවසානයේට ඉතින් කොහෙවත් නැති ලෙඩ ගොඩක් වෙදරාලට හැදුනා. ඉතින් යාළුවනේ හොර වෙදාගේ කතාව බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් කතාවකින් අපි අයත් හමු වෙමු.